යාළුවනේ අද අපි අරන් ඇවිත් තියෙනවා ඔයාලා හැමෝම මග බලන් හිටපු ස්කොට් ගේම්ස් එකේ සීසන් 3 එකේ සිංහල රිවිව් එක. ඉතින් මේක බලන්න කලින් මතක් කරනවා ගිය සීසන් එක මතක් කරගන්නත් එක්ක අපි දාලා තියෙන රීකැප් එකත් බලලා මේකට එකතු වෙන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු රිවිව් එකට. ඉතින් අදත් එහෙනම් තේ එකක් බිස්කට් එකක් කෑම එකක් අරගෙන ලෑස්ති වෙනවා අපි යමු ෆිල්ම් එකට. ඊට කලින් මතක් කරනවා යාළුවනේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරලා දැම්ම අපිට sub එකක් දෙන්න කියලා. මේ සීසන් එක පටන් ගන්නවත් එක්කම අපිට පෙන්වන්නේ ගිය සීසන් එක අන්තිමට ජීහන් එක්ක එකතු වෙලා ගේම් එකට විරුද්ධව සටන් කරපු අය ගාඩ්ස්ලා එකතු කරගෙන යටත් කරගෙන යාලට වෙඩි තියෙන දර්ශනයක්. මේ අතර ඉන්නවා 246 කියන ක්‍රීඩකයාත්. ඔයාලා කලින් සීසන් එක බැලුවා නම් මේ කවුද කියලා ඔයාලට දැම්ම මතක් වෙනවා ඇති. අර ගිය සීසන් එකේදී චූටි ළමයෙක් අසනීප වෙලා යව හොස්පිටල් එකේ නැවතුවා මතකද? එයාගේ තාත්තා තමයි මේ. දුවගේ ඔපරේෂන් එකට සල්ලි වා ගන්න ඕන හින්දා තමයි මෙයා මේ ගේම් එකට ඇතුල් වුනේ. ඉතින් මෙයා මේ වෙලාවේ වෙඩි තියන්න ගැන ගාඩ්ට කියන්නේ අනේ මට වෙඩි තියන්න එපා කියලා. ඒත් එක්කම ගාඩ් කියන්නේ ඔයාට ජීවත් වෙන්න ඕන නම් දැන් මස් දෙක පියාගන්න කියලා. ඊට පස්සේ ගාඩ් මෙයාගේ ඉනට වෙඩි තියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ජීහන් එහෙම නැත්නම් 456 අනෙක් ක්‍රීඩකයන් ඉන්න තැනට මිනි පෙට්ටියක දාලා රැගෙන යන අවස්ථාවක්. ඉතින් අර ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව මේ පෙට්ටිය ඇරලා බලද්දි තමයි අපිට පෙන්වන්නේ 456 ක්‍රීඩකයන් මැරිලා නැති බව. ලාවේ ඩේහෝ නම් හොඳටම බය වෙනවා. මොකද ඒ ගිය පාර උන අන්තිමට සිද්ධ වෙච්ච සටනේදී යාට මැගසින් අරන් එන්න කිව්වත් එයා මැගසින් අරන් එන පැත්තකට දාලා යා පසුබැස්සනේ. මේ අතර ජන් හෝ කියන පොලිස් නිලධාරියා සහ එයාගේ ටීම් එක අතුරුදහන් වුණ ඩ්‍රෝන් ඔපරේටර් හොයනවා අපිට පෙන්නනවා. ඒත් කොච්චර හෙව්වත් මෙයාලට එයාව හම්බෙන්නේ නැහැ. ගිය සීසන් එක බලපු යාළුවෙක් නම් ඔයාලා දන්නවා ඇති මේ ඩ්‍රෝන් ඔපරේටර් මොකද උනේ කියලා. මේ වෙලාවේ කැප්ටන් පාක් කියන්නේ එයා බීලා හිටපු හින්දා වතුරට වැටලා මැරෙන්නේ නැති කියලා. අපි පෙන්නන්නේ 456 ක්‍රීඩකයා අවදි වෙන දර්ශනයක්. දිනුනාට පස්සේ එයාගේ යාළුවන් හරහා එයා දැනගන්නවා මෙයත් එක්ක සටන් කරපු අනිත් හැමදෙනාම මිය ගිය බව. අතර ඒ ගාඩ්ස්ලා ඇවිත් කියන්නේ ඊයේ රාත්‍රියේ ප්ලේයර්ස්ලා 35ක් මිය ගිය බවත් තවත් ප්ලේයර්ස්ලා 60ක් ඉතිරි වෙලා ඉන්න බවත් දැන් ප්‍රයිස් එක වොන් බිලියන 39.6ක් බවත්. ගාඩ්ස්ලා ඊළඟ ගේම් එක කරන්න ඉලෙක්ෂන් එක තියමු කියනවත් එක්කම 456 එයාව මැරුවේ නැත්තේ ඇයි කියලා අහලා ගාඩ්ස්ලා සමග කලහකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගාඩ්ස්ලා එයාව අල්ලගෙන බිම දානවත් එක්කම 456 කියන්නේ එයාවත් මරන්න කියලා. ෆ්‍රන්ට් මෑන් මේ හැමදේම ස්ක්‍රීන් එකක් හරහා බලාගෙන ඉන්න ගමන් තමයි ඉන්නේ. මේ අතර කැප්ටන් පාක් ෆ්‍රන්ට් මෑන්ට කතා කරලා පොලිස් කාර්යාලය පැත්තෙන් සිද්ධ වෙන හැමදේම පිළිබඳ අප්ඩේට්ස් දෙනවා. ෆ්‍රන්ට් මෑන් මේ වෙලාවේ කැප්ටන් පාක්ට කියන්නේ මේ ගේම් එක ඉවර වෙනකම් පොලිස් කාර්යාලයට මෙතන හොයාගන්න නම් දෙන්න එපා කියලා. දූපත පැත්තට එයාලා ආවොත් එයාලා හැමෝම මරන්න කියලා තමයි ෆ්‍රන්ට් මෑන් මේ වෙලාවේ කැප්ටන් පාක්ට කියන්නේ. ඒ කියන්නේ මේ දූපත හොයන හැමදේනම එයාගේ මල්ලිවත් ඇතුළුව. මේ ගිය සීසන් එක සහ සීසන් 1 එක බැලුවා නම් දන්නවා ඇතිනේ මෙයාගේ මල්ලි කවුද කියලා. මේ පොලිස් කාර්යය තමයි මේ ෆ්‍රන්ට් මෑන්ගේ මල්ලි. ඊළඟට ඡන්දය ආරම්භ වුණත් 456 මෙතනදී වෝට් කරන්නේ නැහැ. ඉතින් 456 මෙතනදී ඡන්දය ප්‍රකාශ කරපු නැති කෙනෙක් විදිහට තමයි ගණන් ගන්නේ. මේ අතර ෆ්‍රන්ට් මෑන් ගාඩ්ස්ලට උපදෙස් දෙන්නේ මැරුණු හැම ගෑඩ් කෙනෙක්ම ඉවත් කරලා ඒ වෙනුවට අලුත් අයව දාන්න කියලා. ඒ වගේම VIPsලා ඉක්මනට මෙතනට එයි කියලාත් ඒ ගාඩ්ට කියනවා. මේ අතර 246 කියන ක්‍රීඩකයාව හරියට නොමරපු කෙනෙක් හින්දා එයාගේ අවයව ගන්න ඒ ස්ථානයට යවනවා. මේ අතර නූල් තවත් ගාඩ් කෙනෙක් එක්කත් ඒ ස්ථානයට යන අවස්ථාවක් අපිට පෙන්වනවා. අර ප්ලේයර්ස්ලා අතර තිබ්බ ඉලෙක්ෂන් එකෙන් තීරණය වෙන්නේ ගේම් එක ඉදිරියට කරගෙන යන්න තමයි. ඊට පස්සේ ගේම් එක ඉදිරියට කරගෙන යන්න කැමති අය 456ට කියනවා ඔයා නිසා ගේම් එකෙන් ගොඩක් අය අයින් වුණා ඒක නිසා අපිට දැන් තවත් ලේසි thank you කියලා. එක්කම අන්ධ විශ්වාස තියෙන කාන්තාව 456 ළඟට ඇවිල්ලා එක එක ඒවා 456ට කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේ 456ට තරහ ගිහින් එයා අර ගෑනු කෙනාට ගහන්න පැන්නත් එයා මාංචු දාලා හිර කරලා ඉන්න හින්දා කාන්තාව බේරෙනවා. මේ අතර නූල් අර අවයව ගන්න කාමරයට ඇවිත් තමයි ඉන්නේ. ඉතින් පේන විදියට නූල් තමයි 246 ක්‍රීඩකයව නොමරපු ගාඩ්. ඉතින් මෙතනදී නූල් මෙතන ඉන්න ගාඩ්ස්ලා හැමෝටම වෙඩි තියලා ડોක්ටර්ට කියන්නේ 246 ක්‍රීඩකයව බේරගන්න කියලා. මොකද නූල් මේ ක්‍රීඩකයා සහ එයාගේ ළමයාව නූල් පාක් එකේ වැඩ කරපු කාලෙදී දැකලා තියෙනවා. ඉතින් ඔයාලා කලින් සීසන් එක බලපු යාළුවෙක් නම් ඔයාලට මතක ඇති. ඊළඟට අපිට පෙන්වන්නේ ජීහන්ගේ යාළුවෝ ඒ කියන්නේ අර වයසක අම්මා සහ එයාගේ පුතා වගේම ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව 456 ක්‍රීඩකයාව සනසන්න උත්සාහ කරන දර්ශනයක්. ඊළඟට අපිට ආයෙත් පෙන්වනවා වූසික් සහ යුන් හෝ කියන පොලිස් කාර්යය අතර සිද්ධ වෙන සාකච්ඡාව. වූසික් ජන් හෝට කියන්නේ ඩ්‍රෝන් ඔපරේටර් මරණ දවසේ මට ශබ්ද වගේක් ඇහිලා ඒ පැත්තට යද්දි කැප්ටන් පාක් නියනකුත් තියන් හිටියා කියලා. ඉතින් ඒකින්ද එයාට කැප්ටන් පාක්ව මේ පිළිබඳව සැකයි කියලා. ඒත් පොලිස් කාර්යය නම් මේක වැඩි ගණන් ගන්න පාටක් පේන්නේ නැහැ.
ඒ වගේම මේ අතර අපිට පෙන්නනවා 456 දේහෝ දිහා හැම වෙලේම තරහෙන් බලාගෙන ඉන්නවා. මොකද එයා මැගසින් අරන් එන්න ආපු වෙලේ එයා මැගසින් උත්තරගෙන ආය ආවනම් මෙයාලට සටන දිනන්න තිබ්බ හින්දා. ඉතින් දේහොත් දැන් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. මේ අතර ඊළඟ ගේම් එක පටන් ගන්න තමයි යන්නේ. VIPස්ලාත් මෙතනට ඇවිත් ඉන්න බව අපිට පෙන්නනවා. ඉතින් ප්ලේයර්ස්ලා ගේම් එක තියෙන තැනට යන අතරමඟ අර ගාඩ්ස්ලාට විරුද්ධව සටන් කරපු අය මරලා එල්ලලා තියෙන බව අපිට පෙන්නනවා. ඉතින් ඊළඟට මේ ගේම් එක පටන් ගන්න තමයි යන්නේ. මේ ගේම් එක කරන් ටීම්ස් දෙකක් අවශ්‍යයි. ඉතින් මෙතන තියෙන මැෂින් එක තියෙන නිල් සහ රතු බෝල තෝරගන්න කියලා ප්ලේයර්ස්ලාට දැනුම් දෙනවා ටීම් වලට වෙන් කරගන්න. මෙතනදී ප්ලේයර්ස්ලා ටීම් තෝරගන්නවත් එක්කම 456 ක්‍රීඩකයා වැටෙන්නේ රතු ටීම් එකට. දේහෝව වැටෙන්නේ නිල් ටීම් එකට. ඒ වගේම මේ කතාවේ අම්මෙක් සහ පුතෙක් හිටියා ඔයාලට මතක ඇතිනේ මේ දෙන්නා ටීම් දෙකකට වැටෙනවා. මේ පැත්තේ මේ ගේම් එක යන අතර අපිට පෙන්වන්නේ 246 ක්‍රීඩකයාට ඩොක්ටර් නූල්ගෙන් අරන් බ්ලඩ් දෙන දර්ශනය. ඊළඟට යාළුවනේ අපිට ආයෙමත් ගේම් එකේ සීන් එකක් තමයි පෙන්වන්නේ. මේ ගේම් එකේ නම තමයි hide and seek. මෙතනදී බ්ලූ ටීම් එක විනාඩි 30ක් ඇතුළත එක්කෝ එයාලව දාන තැනින් එක්සිට් එක හොයන්න එළියට යන්න ඕනි. එහෙමත් නැත්නම් රෙඩ් ටීම් එකෙන් බේරලා ඉවර වෙනකම් මෙතන හැංගිලා ඉන්න ඕනි. රෙඩ් ටීම් එකයාට තියෙන්නේ බ්ලූ ටීම් එකයව හොයාගෙන විනාඩි 30ක් ඇතුළත හොයන් මරලා දාන්න. රෙඩ් ටීම් එකේ කෙනෙක් බ්ලූ ටීම් එකේ කෙනෙක්ව විනාඩි 30ක් ඇතුළත මැරුවේ නැත්නම් එයා ගේම් එකෙන් අයින් වෙනවා. මේකට රෙඩ් ටීම් එකේ ඉන්න හැමෝටම පිහිය ගානේ දීලා තියෙනවා. ඒ වගේම බ්ලූ ටීම් එකේ අයට යතුරු දීලා තියෙනවා හැංගෙන තැන තියෙන කාමර අරගෙන ඒවා ඇතුළට යන්න. හැබැයි මේ රූම් එකක් අන්ලොක් කරාට පස්සේ ආයෙ ලොක් කරන්න නම් බෑ. ගාඩ්ස්ලා මේ නීති ටික කියලා ඉවර වෙලා තව පොඩි වෙලාවක් මෙයාලට දෙනවා ටීම් වල කැමැත්තෙන් ඕනි නම් ටීම්ස් මාරු කරගන්න. හැබැයි මෙහෙම මාරු කරගන්න ඕනි දෙන්න කතා වෙලා දෙන්නගෙම කැමැත්තෙන්. ගේම් එක පටන් ගත්තට පස්සේ ආයෙ ටීම් මාරු කරගන්න නම් බෑ. මේ අතර ජංහෝ කියන පොලිස් නිලධාරියා අලුත් ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙකුත් හොයාගෙන ටීම් එක සහ කැප්ටන් පාකුත් එකතු කරගෙන ආයෙමත් දූපත හොයන්න යන්නයි හදන්නේ. හැබැයි යූසික් මේ අතර ජන්හෝට කතා කරලා කියන්නේ එයා මේ ගමනට එන්නේ නැති බවත් එයා කැප්ටන් පාක් ගැන විස්තර හොයන්න යනවා කියලයි. ඒත් එක්කම අපිට පේනවා අර අන්ධ විශ්වාස තියෙන කාන්තාව තව ප්ලේයර්ස්ලා දෙතුන් දෙනෙකුත් එයාගේ ඇදහිලි වලට එකතු කරගෙන ඉන්නවා. මේ හැමෝම අයිති වෙන්නේ බ්ලූ ටීම් එකට. මේ කාන්තාව ඒ අයට කියන්නේ එයාට විතරයි මේ අයව බේර ගන්න පුළුවන් පාර කියන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයාලට මතකද යාළුවනේ මින්සූ සහ නම්ජීයු කියන දෙන්නා. මේ දෙන්නා තමයි අර කලින් සීසන් එකේදී මැරුණු රැපර්ගේ යාළුවෝ දෙන්නා. මෙතන ඉන්න නම්ජීයු නම් අමුමමු පිස්සෙක්. ඒ වගේම අර රැපර් ළඟ ඉතිරි වෙලා තිබ්බ මත්පෙතිත් දැන් තියෙන්නේ මෙයා ළඟ කියලා ඔයාලට මතක ඇතිනේ. ඉතින් මෙයා මින්සූ ළඟට ඇවිත් කියන්නේ තානෝස් අපිට නැති වුණා තමයි ඒත් ඔයාට මේක කරන්න පුළුවන් බය වෙන්න එපා කියලා. ඉතින් මේ දෙන්නම ඉන්නේ රෙඩ් ටීම් එකේ. ඊළඟට අපිට පෙන්නන්නේ මියුන්ජීව. ඉතින් මෙයාව ඔයාලට මතකද යාළුවනේ මෙයා තමයි යුන්ජී කියන ගැබුණි තරුණියගේ හම්බෙන්න ඉන්න ළමයාගේ තාත්තා. ඉතින් මෙයා දැන් ඉන්නේ බ්ලූ ටීම් එකේ. ඒ වගේම ජුන්හී ඉන්නේ රෙඩ් ටීම් එකේ. මියුන්ජී ජුන්හීට කියන්නේ ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක ඔයාට කාවත් මරන්න බෑ. ඉතින් අපි ටීම් දෙක මාරු කරගමු කියලා. ඒත් මේ දෙන්න තරහ වෙලා ඉන්න නිසා ජුන්හී මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් මියුන්ජී කියන්නේ එයා ඉක්මනටම කාවා හරි මැරලා ජුන්හීගේ උදව්වට එන්නම් කියලා. ඒත් එක්කම අපිට මේ කතාවේ පෙන්නනවා මේ කතාවේ ඉන්න වයසක අම්මා සහ පුතා එයාලගේ ටීම් මාරු කරගන්නවා. පුතා රෙඩ් ටීම් එකටත් අම්මා බ්ලූ ටීම් එකටත් තමයි යන්නේ. ඒත් එක්කම අපිට පේනවා මෙතනදී ක්‍රීඩකාංක 100 රෙඩ් ටීම් එකට යන්න උත්සාහ කරත් ඒකට කවුරුත් කැමති වෙන්නේ නැහැ කියලා. මේ අතර 456 දේහෝ දිහා බලන් ඉන්නවා යාව මරන්න. දේහෝ ඉන්නේ බ්ලූ ටීම් එකේ. දේහෝ රෙඩ් ටීම් එකට යන්න උත්සාහ කරත් ඒකට කවුරුත් එකඟ වෙන්නේ නැහැ. මේ වෙලාවේ දේහෝ බැරිම තැන 456 ගාවට ගිහින් කියන්නේ අපි පෙරදුන එකට යාට කරන්න දෙයක් නැහැ. ඒක ඔයාගේ වැරද්ද කියලා. ඉතින් දැන් ගේම් එක පටන් ගන්නයි යන්නේ. අන්තිම මොහොතේදී ජුන්හී මියුන්ගී ළඟට ඇවිත් ඔයාගේ වචනය රකින්න කියලා ටීම් එක මාරු කරගන්න එකඟ වෙනවා. මුලින්ම බ්ලූ ටීම් එක ගේම් එක කරන තැනට ඇතුල් වෙනවා. රෙඩ් ටීම් එක මෙතනට ඇතුල් වෙන්න කලින් එයාලට හැංගෙන්න මෙතනදී කාලයක් ලැබෙනවා. මේ අතර නම්ජියු මියුන්ජී ළඟට ගිහින් කියන්නේ බ්ලූ ටීම් එකේ එයාලව නිකම්ම මරන්න අපිට දෙන එකක් නැහැ. ඉතින් අපි එකතු වෙලා මෙයාලව මරමු කියලා. ඒ වගේම මෙතනදී අපිට පේනවා අර වයසක අම්මයි ජුන්හී සහ ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව එකතු වෙලා පොඩි ටීම් එකක් හදාගෙන ජුන්හීවත් අරගෙන හැංගෙන්න යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ 246 ක්‍රීඩකයාට හොඳ වෙන දර්ශනයක්. ඒත් එක්කම නූල් ඩොක්ටර්ට වෙඩි තියලා මරලා දානවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ රෙඩ් ටීම් එකේ අය බ්ලූ ටීම් එකේ අය මරන්න හොයන දර්ශනයක්. මෙහෙම මරන්න යන්න කලින් නම්ජියු
මත් පෙත්තක් අරගන්නවා. මේ අතර එක එක අය මැරෙන සද්දත් අපිට ඇහෙනවා. ඒ වගේම අන්ධ විශ්වාස තියෙන කාන්තාව එයාගේ අනුගාමිකයෝ එක්ක එක්සිට් එක හොයනවා. ඊළඟට අපිට පෙන්වන්නේ 100 කියන වයසක ක්‍රීඩකයා දොරක් එයා ළඟ තියෙන යතුරුෙන් අරින්න ගියත් ඒකෙන් අරින්න බැරි බව. ඒත් එක්ක මෙතනට එන වෙන කෙනෙක් එයා ළඟ තියෙන යතුරුෙන් ඒ දොර අරිනවත් එක්කම තමයි අපිට තේරෙන්නේ එක එක ළඟ අය ළඟ තියෙන්නේ එක එක හැඩේ යතුරු කියලා. ත්‍රිකෝණ, කොටු, රවුම් කියලා යතුරු හැඩ වර්ග 3ක් තියෙනවා. ඉතින් ඔයාලට මතකනේ යාළුවනේ ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව ජුන්හී හා වයසක කාන්තාව හදපු ගෲප් එක. එයාලා ළඟ මේ යතුරු ಜಾති 3ම තියෙනවා. ඉතින් එයාලා මේ ටික ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවට දෙනවා ලේසි වෙන්න. මේ අතර 456 ඩේහෝව දැකලා එයා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. 456 ඩේහෝ තැනකදී අල්ලලා මරන්න හැදුවත් එතනදී එයා ඩේහෝව අතාරිනවා. මේ අතර නම්ජීව් සහ මියුන්ගි කෙනෙක් පස්සෙන් පන්නනවා මෙයාව මරන්න. මෙයාව අල්ලන් නම්ජීව් මරන්න යද්දී මියුන්ගි කියන්නේ ඔයා මෙයාව මැරුවොත් ඔයා මේ වටේ දිනනවා. ඒත් මම තව කෙනෙක්ව මරන්න ඕනේ කියලා. ඉතින් මෙයාලා තීරණය කරනවා මෙයාලා දෙන්නම එකතු වෙලා එකපාර මෙයාව මරන්න. එතකොට මේ දෙන්නටම දිනන්න නම් තවත් කෙනෙක්ව මරන්න වෙනවා. මොකද මෙයාලා මරලා තියෙන්නේ එක්කෙනෙක් නෙමෙයිනේ මිනිස්සු භාගේ ගානේ. මෙතනදී නම්ජීව් ළඟ තිබ්බ මත්පෙති මාලේ වැටලා මිනිස්සු ඒක අහුල ගන්න දර්ශනයක් අපිට පෙන්වනවා. මෙයත් මේකෙන් මත්පෙත්තක් අරගෙන කාලා මාලේ සාක්කුවට දා ගන්නවා. ඊළඟට ආයෙත් අපිට පෙන්වන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව සහ ඒ ටීම් එක පස්සේ කෙනෙක් මරන්න පන්නන දර්ශනයක්. මේ වෙලාවේ ජුන්හීගේ කකුර ඇඹරිලා වැටෙනවා. ඉතින් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැතුව ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව බ්ලූ ටීම් එකේ කෙනාට ගහලා මරලා දානවා. ඊට පස්සේ වයසක කාන්තාව සහ මේ කාන්තාව ජුන්හීව අරගෙන යනවා. ඒ වගේම ක්‍රීඩකාංක 100 කියන වයසක කෙනා මැරුණු කෙනෙක්ගෙන් මාලයක් ගන්නවත් අපිට පෙන්වනවා. මාලයක් කියන්නේ ඇත්තටම මෙතනදී ගන්න යා ළඟ තිබ්බ යතුරු. ඒ අතර ඩේහෝට බ්ලූ ටීම් එකේ කෙනෙක් කකුලට පිහියෙන් ඇන්නත් ඔහුව තල්ලු කරලා ඩේහෝ බේරෙනවා. ඩේහෝ ඒ මනුස්සයා ළඟ තිබ්බ පිහියේ තලයක් අරන් එතනින් යනවා. මේ අතර ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව සහ ටීම් එක කාමරයකට ගිහින් ජුන්හීගේ කකුල බලමින් තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේ ජුන්හීට ළමයා හම්බෙන්න අමාරු වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අර වයසක අම්මාගේ පුතාට මරන්න බ්ලූ ටීම් එකේ කෙනෙක් හම්බුණත් මෙතනදී බ්ලූ ටීම් එකේ කෙනා මෙයාට පහර දීලා පැනලා යන්න හදද්දි රෙඩ් ටීම් එකේ තවත් කෙනෙක් ඇවිත් මේ බ්ලූ ටීම් එකේ කෙනාව මරලා යන අවස්ථාව. ඒ අතර අර අන්ධ විශ්වාස තියෙන කාන්තාව දොරක් ඇරලා ඇතුළට ගිහින් ආයෙත් එළියට ඇවිත් අනුගාමිකයන් එතන දාලා පැනලා දුවනවා. එතකොට මාර දොරෙන් නම්ජීව් සහ මියුන්ගී ඇවිත් අර අනුගාමිකයන්ව මරලා දානවා. අර අන්ධ විශ්වාස තියෙන කාන්තාව මෙතනින් පැනලා දුවද්දී කකුලත් තුවාල කරන් දුවන දේහෝව දකිනවා. ඊළඟට මේ කාන්තාව දොරකින් ඇතුළට යද්දී එතන 456 ඉඳලා මේ කාන්තාව මරන්නේදී 456ට කියන්නේ ඔයාට ඕනි දේහෝනි එයා කකුලත් කැපිලා අර පැත්තට දිව්වා එහෙට යන්න කියලා. ඉතින් 456 මෙයාව අතෑරලා ලේ පාරවල් දිගේ දේහෝ හොයගෙන යනවා. ඊළඟට අර අන්ධ විශ්වාස තියෙන කාන්තාව ඔහොම ගිහින් කාමරයක් ඇතුළට යද්දී තමයි එයා දකින්නේ ඒ කාමරේ එක්සිට් එක තියෙනවා කියලා. එයා මේක අරින්න ගියත් එයාට තේරෙනවා මේක අරින්න නම් හැඩ 3ේම යතුරු ඕනි කියලා. ඉතින් මෙයා ඉතිරි යතුරු දෙක හොයන් එන්න ආයෙමත් යනවා. මෙයා යද්දී ආයෙමත් මෙතනට එන්න පුළුවන් වෙන බිත්තිවල ලේ වලින් මාක් කරලා තමයි යන්නේ. ඉතින් මෙයා මෙහෙම යද්දී බිම බොරුවට මැරිලා වගේ ඉන්න ක්‍රීඩකාංක 100 කියන වයසක කෙනා ළඟ ඉතිරි යතුරු දෙක තියෙනවා දැකලා ඒක ගන්න යද්දිම ක්‍රීඩකාංක 100 නැගිටිනවා. ඊට පස්සේ මේ කාන්තාව වයසක කෙනාට කියන්නේ එයාගේ දෙවියන්ට කියලා එයාට එක්සිට් එක හොයාගන්න පුළුවන් කියලා. ඒකට මේ යතුරු ටික ඕනි කියලා වයසක කෙනාවත් එක්කගෙන යනවා. මේත් එක්කම ජුන්හීට ළමයාව හම්බෙනවා. එතකොට මෙයාලා ඉන්න කාමරේට රෙඩ් ටීම් එකේ කෙනෙක් එනවා. ඉතින් මෙයාලව මරන්න හදද්දී ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව මෙයාට පහර දෙනවා. රෙඩ් ටීම් එකේ කෙනා ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවගේ කකුලට පිහියෙන් ඇන්නත් අන්තිමට මෙයා රෙඩ් ටීම් එකේ කෙනාව මරනවා. ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව මෙතනදී ආයෙ හැරිලා එන්න හදද්දී තමයි එයා දකින්නේ මෙතන එක්සිට් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට මතකනේ යාළුවනේ මෙයා ගාව යතුරු 3ම තියෙනවා. ඉතින් මෙයා දොර ඇරලා එළියට යන්න හැදුවත් මේ වෙලාවේ වයසක කාන්තාව සහ ජුන්හී සහ ළමයාව මතක් වෙලා මෙයා ආයෙමත් ඒ කාමරේ පැත්තට එනවා. එයා ඇවිත් මෙයාලට කියන්නේ මම එක්සිට් එක හොයාගත්තා කියලා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු මියුන්ගි මෙයාට පීයෙන් නැනලා මරනවා. එතකොට තමයි එයා ඇතුලේ ඉන්න ජුන්හී සහ එයාගේ අලුතෙන් හම්බෙච්ච ළමයාවයි වයසක ආච්චිවයි ඉන්නවා දකින්නේ. මේ වෙලාවේ නම්ජීව් පැත්තක ඉඳන් තව කවුරු හරි ඉන්නවද මට මරන්න කියලා අහද්දී එයා මේ පැත්තට එන එක නවත්තන්න කවුරුත් නැහැ කියලා යන්න යනවා. ඉතින් මේ සිදුවීමට වයසක අම්මට සහ ජුන්හීට දුක හිතුණත් වයසක අම්මා ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව ළඟ තිබ්බ යතුරු 3ක් තරන්න එක්සිට් එක මේ ළඟනේ ඇත්තේ කියලා ජුන්හී සහ ළමයා එක්ක යන්න යනවා.
මේ අතර අන්ධ විශ්වාස තියෙන කාන්තාව සහ ක්‍රීඩකාංක 100 එක්සිට් එක ළඟට එනවා. අර කාන්තාව කියන්නේ දෙවියෝ තමයි එයාට මේ තැන පෙන්වුවේ කියලා. කාන්තාවේ අතුරුතනම දොරට දාලා දොර අරිනවත් එක්කම ක්‍රීඩකාංක 100 ඇයව ඇදලා දාලා එතන තියෙන අතුරුකුත් තරම් දොරත් වහලා එක්සිට් එකෙන් පැන ගන්නවා. ඒත් එක්කම අර කාන්තාව මෙතන ආයිමත් හිර වෙනවා. ඊළඟට අපිට ආයමත් පෙන්වන්නේ 456 ආයෙත් දේහෝ අල්ල ගන්න දර්ශනයක්. මෙතනදී දේහෝ කියන්නේ එයාට සමා වෙන්නේ එයා නාවික හමුදාවේ නෙමෙයි. එයා බොරු කිව්වේ ඒකින්ද එයා එදා බය වුණා මැගසින් අරන් එන්න කියලා. ඊට අපිට ආයමත් පෙන්වන්නේ අර අන්ධ විශ්වාස තියෙන කාන්තාව. මෙතන රෙඩ් ඩ්‍රීම් එකේ මින්සු වෙනවා. එයා මත්පෙති අරන් ඉන්න හින්දා මෙයාට මේ කාන්තාව පේන්නේ නම් ජීව වගේ. ඉතින් මින්සු මේ කාන්තාව මරනවා. මේ අතර ආයමත් 456 ගෙන් බේරලා දේහෝ පැනලා ගියත් මේ පාර 456 යාගේ පස්සෙන් පානලා දේහෝ මරනවා. මරලා යා කියන්නේ ඒක 456 ගේ වරදක් නෙමෙයි කියලා. මේ අතර අර වයසක අම්මා සහ ජුන්හි එක්සිට් එක හොයාගෙන දොර අරින්න යද්දී මේ වයසක අම්මාගේ පුතා මෙතනට එනවා. දැන් වෙලාවත් ඉවර වෙගෙන යන නිසා මෙයා හදන්නේ ජුන්හිව මරන්න. ඉතින් වයසක අම්මා මේකට කැමති වෙන්නේ නැහැ. අන්තිමට බැරිම තැන මේ වයසක අම්මා තමන්ගේ පුතාව මරලා දානවා. ඊළඟට ජුන්හි සහ ළමයා එක්ක එක්සිට් එකෙන් එළියට යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ගේම් එක ඉවර වෙලා මෙතන ඉතිරි වෙලා ඉන්න රෙඩ් ටීම් එකේ අයට ගාඩ්ලා වෙඩි තියලා මරලා දාන දර්ශනයක්. ඉතින් මෙයාලව මෙතන හැමතැනම පන්න දඩයම් කරන විදිහට තමයි මරන්නේ. ඉතින් එතකොට තමයි දෙන්නේ කතා බහත් එක්ක අපිට තේරෙන්නේ මෙයාලා මේ විනෝදයට දඩයම් කරන එක තමා කරන්නේ කියලා. ඉතින් ගෙස් කරන්න පුළුවන් ද ගාඩ්ලා විදිහට මේ දඩමේ දෙන්නේ කවුද කියලා යාළුවනේ. ඔව් ඒ තමයි VIPsලා. එක්කම අපිට පෙන්වන්නේ නම් ජීවයාගේ මත්පෙති තියෙන මාලේ නැති කරගෙන කියන එක එයා දැනගෙන ආයේ ඒක හොයන්න යන්න හැදුවත් ගාඩ්ස්ලා මෙයාලට යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට මෙතන ඉන්න ජුන්හි ආ වයසක කාන්තාව හැමෝටම පෙන්නලා මේවත් අරගෙන මේක ඇතුළට එනවා. දැන් තවත් ඉතිරි වෙලා ඉන්නේ ක්‍රීඩකයන් 25ක් විතරයි. මේ අතර VIPsලා එයාලටත් මේ ගේම් එකට සහභාගී වෙලා ඉතුරු වෙලා හිටපු රෙඩ් ටීම් එකේ අය දඩයම් කරන්න දුන්න එක ගැන ෆ්‍රන්ට් මෑන් වගේ කරනවා. ඒ වගේම නූල් 246 ක්‍රීඩකයවත් එක් කරගෙන යන දර්ශනයක් අපිට පෙන්වනවා. ඊළඟට අපිට පෙන්වන්නේ වූසික් පොලිස් නිලධාරියාට කතා කරන දර්ශනයක්. වූසික් කියන්නේ කැප්ටන් පාක්ව සැකසහිතයි එයා ගැන කවුරුත් කිසිම දෙයක් දන්නේ නැහැ කියලායි. ඒත් එක්කම අර අවයව ජාවාරම් කරන අය අවයව ගත්ත තැනින් කාමරෙත් එක්ක කිසිම කන්ටැක්ට් එකක් නැති හින්දා ඒ කාමරයට ගිහින් බලනවා. එතකොට හැමදෙනාම මැරිලා බව හොයා ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ නූල් 246 ක්‍රීඩකයාට 16 කියන නූල් මැරුව කෙනාගේ කාමරයට යවන දර්ශනයක්. එයා මෙතන වහලේ තියෙන කවුලුවකට නගින දර්ශනයකුත් අපිට පෙන්වනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ආයෙමත් ගේම් එකට තියෙන ඡන්දය පටන් ගන්න දර්ශනයක් අපිට පෙන්වනවා. ඒකෙන් තීරණය වෙන්නේ ගේම් එක ඉදිරියට කරගෙන යන්නයි. අවයව ජාවාරම කරන ගාඩ්ස්ලාගේ ප්‍රධානියට මේ ගාඩ්ස්ලා හැමෝම මැරුවෙක් ගැන ඒ කාමරයට ගිය අය දැනුම් දෙනවා. එයාලා මේකට සැක කරන්නේ නොම්බ 16ව. එයා තමයි මෙතන හිටපු ඩොක්ටර්. එයාගේ බොඩි එක මෙතන නැති නිසා මෙයාලා එයාව සැක කරනවා. ඉතින් ඊළඟට 246 ක්‍රීඩකයා නොම්බ 16 විදිහට 16 රූම් එකට යනවත් එක්කම අවයව ජාවාරම් කරන ප්‍රධානියා ගාඩ්ස්ලාගේ කැමරා වලින් මෙයාව බලන් ඉන්නවා. ඉතින් මෙයා අනික් ගාඩ්ස්ලාට කියන්නේ කළුවර වැටුණාට පස්සේ නොම්බ 16ව එයා ළඟට ගේන්න කියලා. එක්කම මෙතනට නූල් එනවා තුවක්කුවක් කරන්. මේක මේ ප්‍රධාන ගාඩ්ගේ පැත්තට දික් කරන් ඉන්නවත් එක්කම මෙයාට තේරෙනවා අර උණ හැමදේටම වගේ කියන්න ඕනි නූල් කියලා. ඉතින් මෙතනදී නූල් ප්‍රධාන ගාඩ්ගෙන් ඉල්ලන්නේ නොම්බ 16ව සහ එයාව එළියේ රාජකාරි වලට හෙට දවසේ දාන්න කියලා සහ උන්ට බෝට්ටුවක් ඕනි කියලායි. ඊළඟට අපිට ආයෙමත් පෙන්වන්නේ ජුන්හෝ කියන පොලිස් කාර්යාව. ඩ්‍රෝන් එකක් කරා එයා සීසන් 1 එකේදී අන්තිමට වෙඩි වැදුන තැන එයාට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් එයාට තේරෙනවා එයා හොයන දූපතත් මේ ළඟම තියෙනවා කියලා. මේ අතර වූසික් කැප්ටන් පාක්ගේ ගෙදර හොයාගෙන එහෙ ගියත් සැක හිතන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ සිද්ධ වුණ හැමදේම නිසා මේක දරා ගන්න බැරුව අර වයසක අම්මා බෙල්ල වල දාගෙන මැරිලා කියලායි. මේ අතර අවයව ජාවාරමේ ප්‍රධාන ගාඩ්ට නූල් ඉල්ලපු දේ ගැන සැක හිතිලා ආයෙමත් මොනවත් මිස් වුණාද කියලා බලන්න ගාඩ් කෙනෙක්ට කියනවා අවයව ගත්ත කාමරයට ගිහින් බලන්න කියලා. ඉතින් මෙතනදී හොයාගන්න පුළුවන් වෙන්නේ ඇඳ උඩ ඉන්නේ මැරුණු ප්ලේයර් කෙනෙක් නෙමෙයි. ඒ නොම්බ 16 එහෙම නැත්නම් ඩොක්ටර් කියලා. ඉතින් මේ ප්‍රධාන ගාඩ්ට හොයාගන්න පුළුවන් වෙනවා නොම්බ 16 ගේ කාමරේ ඉන්නේ 246 ක්‍රීඩකයා කියලා. ඉතින් ඔයාලට මතකනේ යාළුවනේ වූසික් කැප්ටන් පාක්ගේ ගෙදරට ගියා. දැන් අපිට පෙන්වන්නේ මෙතනදී වූසික් ෆොටෝ එක කැප්ටන් පාක් එක්ක යාළුවා මුලින් ලුහු බැඳ සිග්නේචර් ගේම් එක මෙහෙවපු පුද්ගලයා ඉන්නවා කියලා. ඒත් එක්කම කැප්ටන් පාක්ගේ බල්ලා මෙතනට ඇවිත් වූසික්ව කන්න හදනවා.
ඉතින් බේරෙන්න බැරිම තැන වූසික් බල්ලව මරනවා. ඊළඟට මෙයා ආයෙත් එන්න හදද්දි බල්ලා හිටපු කූඩුව යට මොනවා හරි තියෙනවා කියලා මෙයා දකිනවා. ඉතින් මේක ඇතුලේ තිබිලා මෙයාට සල්ලි ගොඩක් වගේම ගේම් එකේ ගාඩ්ස්ලා දාන මාස්ක් සහ යුනිෆෝම් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මෙතනට පොලිසියෙන් ඇවිත් වූසික්වත් අඩංගුවට ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ ගේම් එක පටන් ගන්න යන දර්ශනයක්. මෙතනදී 456 ජුන්හි ළඟට ගිහින් ඔයාගේ කකුලත් බෑනි කියලා එයාගේ ළමයාව මෙයා අරගන්නවා. ගේම් එකේ නම තමයි ජම්ප් රෝප්. මෙතන මැද දිග පාලමක් තියෙනවා. ඒක මැද ටිකක් කැඩලා තමයි තියෙන්නේ. මෙතන රණුවක් වටේට කරකිනවා. ඒකේ වැදෙන්නේ නැතුව බේරලා අනිත් පැත්තට යන්න තමයි මේ ප්ලේයර්ස්ලාට තියන්නේ. ඒකත් විනාඩි 20ක් ඇතුළත. ඉතින් ජුන්හීගේ කකුල බැරි නිසා එයාට තේරෙනවා මේක එයාට කරන්න අමාරු බව. ඉතින් 456 කියන්නේ ඔයා බය වෙන්න එපා. මම මුලින් ගිහින් ළමයාව එහා පැත්තෙන් තියලා ඔයාව අරන් යන්න ආයෙමත් එන්නම් කියලා. මේ වෙලාවේ නම් ජීව මත්පෙති නැති වෙලා නිසා ගේම් එකට බය වෙනවා. මින්සු නම් ඉතුරු වෙලා තියෙන අන්තිම මත්පෙත් අර ගන්නවා. ඊළඟට මින්සු මේ මත්පෙති තිබ්බ මාළය නම් ජීවට පෙන්නලා ඒක පාලම උඩට විසි කරනවා. ඉතින් මෙයා මේ මාළය ගන්න පාලම දිගේ මුලින්ම යන්න ඉදිරිපත් වෙනවා. මෙයා මැදට ගිහින් මාළය අරන් බලද්දි තමයි දකින්නේ මත්පෙති ඔක්කොම ඉවර වෙලා කියලා. ඒත් එක්කම කරකින ලණුවේ වැදිලා මෙයා පාලමෙන් පහළට වැටිලා මැරෙනවා. ඊළඟට 456 ළමයාවත් අරන් ගේම් එක පටන් ගන්නවා. මෙයා කොහොම හරි එහා පැත්තට යන්න සමත් වෙනවා අවුට් නොවි. මෙයා ප්ලේ කරන විදිය VIPස්ලට ලොකු විනෝදයක් ගෙනත් දෙනවා. 456 එහා පැත්තට ගිහින් යුන්හීට කියන්නේ බය නොවී ඉන්න ඔයාව ගන්න මං එනවා කියලා. 456 ළමයාව මෙතන තියලා ආයේ යන්න හැරුණත් එතකොට අනිත් පැත්තේ හිටපු අය මේ පැත්තට එන්න පාලමුලට ඇවිත් ඊළඟට 96 ක්‍රීඩකයාත් එහා පැත්තට එනවා. මෙයා මෙහෙම ඇවිත් ඊළඟට මේ පැත්තට එන කෙනාව තල්ලු කරලා මරනවා. ඉතින් ඊළඟට පාලමුඩ ඉන්න අය මේ පැත්තට එන්න බය වෙනවා. එයාලා එකම තැන උඩ පැන ඉන්නවා. ඉතින් යාළුවනේ ඊළඟට මොනවා වෙයිද? මොනවද හිතෙන්නේ ඔයාලට? 456ට ජුන්හි වරන් ඉන්න පුළුවන් වෙයිද? අන්තිමට කවුරු දිනයිද? ඉතින් බලන් ඉන්න යාළුවනේ අපි ඊළඟ කොටසින් හම්බෙමු. ඉතින් ආයෙත් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා.